Hi guys, කොහොමද ඔයාලට? අද අපි යන්නේ ටිකක් දුර ගමනක්. අපි යන්නේ හලාවත චර්ච් එකට. මේකට කියන්නේ මාරවිල කුරුසකැලේ පල්ලිය කියලා. මං ඉතින් යන ගමන් කකා තමයි ගියේ. අපි වෑන් එකෙන් බැහැලා ගිහිල්ලා දැන් ඇවිදගෙන යන්නේ චර්ච් එකට. මගෙන් දෙතුන් දෙනෙක් අහලා තිබ්බ ප්‍රශ්නයක් තමයි මම කතෝලිකද කියන එක. ඇත්තටම නෑ මම බෞද්ධ. හැබැයි මම පන්සල් පල්ලි කෝවිල් ඕනම එකකට යනවා. ඇත්තටම යාළුවනේ ඔයාලට දෙයක් කියන්න ඕනේ. මේ චර්ච් එකේ බෝඩ් එකක් දාලා තිබ්බ මොබයිල් යූස් කරන්න එපා කියලා. ඉතින් ඒක නිසා මම වීඩියෝ ක්ලිප්ස් ගත්ත ටිකයි මට ගොඩක් ගන්න බැරව ගියා. ඒකට කමක් නෑ මම ගන්න ඕනේ ක්ලිප් ටිකක් ගත්තා. ඉතින් ඒ ටික තමයි වීඩියෝ එකට ඇඩ් කරලා තියෙන්නේ. හැබැයි ඉතින් වීඩියෝ එක ගොඩක් පොඩි. සාමාන්‍යයෙන් මම කොහේ හරි ගියාම විනාඩි 20ක 25ක වගේ ප්‍රමාණයකට වීඩියෝ එකක් දානවා. ඉතින් මේක විනාඩි 3යි ඒත් කමක් නැහැ. ඕනේ ඔයාලත් එක්ක ඔයාලා ගිය නොගිය තැන් බෙදා ගන්න. ඉතින් මම මෝදර ගියොත් සමහර විට මේ වීඩියෝ එක බලන කට්ටිය මෝදර ගිහිල්ලා නැතුව ඇති. එන්නේ ඒ වගේ මට ඕන උනේ මේ චර්ච් එකට ඇවිල්ලා නැති කට්ටියට මෙන්න මේ වීඩියෝ එක පෙන්නලා මේ තැන මෙහෙමයි කියලා පෙන්නන්න. ඇත්තටම ඔයාලා අනිවාර්යෙන්ම එන්න ඕන තැනක් තමයි මෙන්න මේ චර්ච් එක. අපි දැන් බෝට්ටු පදින්න තමයි යන්න හදන්නේ. බෝට්ටු වෙනකන් ඉඳලා අන්තිමට ආවට පස්සේ අපි ගියා. මේ පාර නම් ගොඩක් අවුල් ගියේ නැහැ. මොකද බෝට්ටු පැදලා එක්ස්පීරියන්ස් එකක් තියෙන නිසා. හැබැයි පළවෙනි පාර බෝට්ටුවේ යද්දි මම හිතුවේ ගිලෙයිදෝ කියලා. හැබැයි මේ වෙලාව නම් රැල්ල ගොඩක් තිබුණා. ඒ නිසා බෝට්ටු ගොඩක් පහළ ගියා උඩ ගියා. ඒ වෙලේ චුට්ටක් විතර බය හිතුණා. හැබැයි බෝට්ටු පදින වෙලාව නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. මොකද ඒ වෙලාවේ එච්චරටම එන්ජොයි කරා. බලන්න යාළුවනේ අපේ අම්මා අපි ඈත ඉඳලා එන විදිහ මෙහෙ ඉඳලා වීඩියෝ කරලා අපි ගොඩාක් දුර ඉන්නේ. මම වීඩියෝ ක්ලිප් එක ලං කරලා තියෙන හින්දා ඒක එච්චර පේන්නේ නැහැ. ඊට පස්සේ අපි ඇවිල්ලා රැල්ල පාගලා ෆොටෝස් ගහලා යද්දි අයිස්ක්‍රීම් වෑන් එකක් හම්බෙලා අයිස්ක්‍රීම් කෑවා. අපිට ඇවිදගෙන යද්දි එක එක කඩ හම්බුණා. අපි ඒවයින් පළතුරු, වඩේ එක එක මුරුක්කු වර්ග ටිකක් අරගෙන අපි දැන් ගෙදර යන ගමන් තමයි ඉන්නේ. අපි පල්ලියෙනුත් පොඩි දේවල් ටිකක් ගත්තා. වෙනද වගේම මේ වීඩියෝ එකත් ඉවර වෙනකම් බලන් හිටපු ඔයාට ගොඩාක් thank you. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් පරිස්සමින් ඉන්න. bye bye.